දවසක් ඉතින් මම ගැන කිව්වොත් මම කසුන් උදයංග ඒ වගේම මගේත් එක්ක අද ඉන්නවා එකතු වෙලා ප්‍රදීප් රත්නායක. ප්‍රදීප් රත්නායක මහත්තයා. ඉතින් අපි දෙන්නගේ දීර්ඝකාලීන ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් ඇතුලේ තමයි අද දවසේ අපි මේ විදිහට එකතු වෙන්නේ. අද දවසේ අපි කතා කරන්න යන්නේ මොන වගේ දෙයක් ගැනද කියලා පොඩි අදහසක් දුන්නොත් එහෙම. ආ අපි කතා කරමු අද මේ මිනිස්සුන්ගේ ආතතිය ගැන. ආතතිය ගැන. ස්ට්‍රෙස් එක. ඔව් කියන්නේ ස්ට්‍රෙස්. ස්ට්‍රෙස් එක. ඒක ගැන අපි පොඩි අදහසක් ගමු. මොකද අපි හැමෝම එකතු කියන්නේ අපි හැමෝටම තියෙන දෙයක්නේ මේ වෙලාවේ මේ කතා කරන මට. ඒ වගේම තමයි ඔය කතා කරන අපේ ප්‍රදීප් මහත්තයා. ඒ වගේම තමයි මේක බලන කෙනාට. හැම කෙනාටම තියෙන දෙයක්. කාටුන් මේ කාටද නැත්තේ? කාටවත් නෑ නේද? හැමෝටම තියෙනවනේ. මේක දෙයක් නේ. ඔව් මේක ඇවිල්ලා පොඩි කාලේ ඉඳලා අපිට තියෙනවා. අපිට ඉස්කෝලේ ගත්තොත් ඉස්කෝලේ කාලේ ඉඳලා තියෙනවා. ඒ වගේම තමයි අපි ඉස්කෝලේ කාලේ අපි ස්ට්‍රෙස් එක දකින්නේ පහවසර ශිෂ්‍යත්වයේ ස්ට්‍රෙස් එකක් දැනෙනවා. පහවසර ශිෂ්‍යත්වයේ කරාම අපි ස්ට්‍රෙස් එකෙන් රිලීස් වෙනවා කියලා හිතනවා. ඊට පස්සේ අපිට ස්ට්‍රෙස් එකක් එනවා O level පාස් වෙන්න. නේද? එතකොට O level පාස් වුණාම ස්ට්‍රෙස් එක නැති වෙනවා කියලා හිතනවා. එතකොට හිතනවා O level ඉවරයි දැන් A level කරන්න ඕනේ කියලා ස්ට්‍රෙස් එකක් එනවා. නේ මේක නවතින එකක් නෙමෙයි. ඊට පස්සේ අපිට ඒ කියන්නේ අපි බං හැම වෙලේම මේ අපි අරමුණ එක්කම අලුත් බලාපොරොත්තුවක් ඇති කරගන්න. ඔව් ඒකත් එක්ක ඊට කියන්නකො පස්සේ කොහොමද අපි ජයග්‍රහණය කළා හෝ නොකළා අපි අරමුණ ඉවරයි. ඔව් හැබැයි අපි ආයෙම බලාපොරොත්තුවක් ඇති කරගන්න. ඒතකොට බලාපොරොත්තු ඇති වෙන එකතුන් අපි ස්ට්‍රෙස් එකක් හදාගන්නේ. දැන් ඔව් අපි ඇත්තටම වා කැමති. අපිට මේක කන්ට්‍රෝල් කරන්න බෑ. දැන් ඔයා කැමති. කන්ට්‍රෝල් කරන්න. ඔව් ඒක තමන් සතුයි. අපිට ඒ කැමැත්ත ඇතුලේ ලැබීම කියන එක අපිට කන්ට්‍රෝල් කරන්න බෑනේ. එතකොට මිනිස්සු සක්සස් වෙන්නේ කන්ට්‍රෝල් කළාම මොකද්ද? ස්ට්‍රෙස් එක. නේ? දැන් ඔයා කියුවනේ අපි අර පහ වසරේ කතාවනේ. දැන් ඔව් තව පොඩ්ඩක් අපි ඔක කරලා ගමු ගොල්ලෝ කාලේ අපි කියන්නේ පොඩි කාට ඉබ්බුලියක් කියලානේ. ඔව් ඉබ්බුලියක්. නේ? මේක මචං හිතන්නකෝ මේ අම්මා ළඟට එනකන් ඒක කොච්චර දබර කරනවද? ඔව් නේද? අම්මා වැඩක් කරන වෙලාවට පොල්ලට නිදිමත වුණාම මෝ කකුල් එක හප්පා අම්මේ කියලා කෑ ගහනවා. වැඩක් කරන්නම දෙන්නේ නෑනේ. දැන් ඒ ළඟට එනකන් එයා ඒ ස්ට්‍රෙස් එකේ ඉන්නවනේ මචං. ඔව් ඒ කියන්නේ දැන් බඩගිනි වුණාම දෙයක් නිදා ගන්න ඕන වුණාම ඔව් මේ පහ වසරේ බං අම්මලාටත් ස්ට්‍රෙස් එකක් තියෙනවා. පහ වසරේ පොඩි එකාට වඩා අම්මට ස්ට්‍රෙස් එකක් නැද්ද පොඩි එකාගේ ශිෂ්‍යත්වයේ? ගෙදර නේද? අම්මට තියෙන ස්ට්‍රෙස් එකක් ළමයට වැඩිය. ළමයා වෙලා. දැන් ඔය දෙන්නගම ස්ට්‍රෙස් එක කාටද යන්නේ? තාත්තා ළඟ. තාත්තා ළඟට. අනිවාර්යෙන්. එතකොට දැන් මේක ඇතුලේ අපි සාමාන්‍යයෙන් මේක අපිට අර කන්ට්‍රෝල් කරන්න පුළුවන් විදිය කියන්නේ දැන් හිතන්නකෝ අපි මේක ඇතුලේ අපිට ජීවත් වෙන්න වෙලා තියෙනවනේ. මේ අඩු වැඩි වශයෙන් අපිට ජීවිතේට ස්ට්‍රෙස් එක කියන එක ඇතුලේ තමයි අපි ජීවත් වෙන්න ඕනේ. පොඩි කාලේ ඉඳලම අද වෙනකම්. එතකොට මේක ඇතුලේදී අපි නිකන් කොහොමද නිකන් මේකත් එක්ක ගනුදෙනු කරන්න කියන එක තමයි අපි ඉගෙන ගන්න ඕනේ නේද? ඒ කියන්නේ අපිට බෑ මේකෙන් පිට යන්න. අපිට තියෙන්නේ මේකත් එක්ක ජීවත් වෙන්න පුළුවන් විදියක් අපේ ජීවිතයට කොහොමද ගලපගන්නේ කොහොමද කියන එක ගැන අදහසක් අරගෙන ඒකත් එක්ක ජීවත් වීමක් තමයි තියෙන්නේ. ඒ ගැන මොකද හිතෙන්නේ? ඔව් ඇත්තටම කසුන් අපි දැන් මේ මාතෘකාව තෝරගන්න හේතුවක් තියෙනවනේ. ඔව්. දැන් නේද බලන්න දැන් එක පැත්තකින් ගත්තාම ළමයි ළඟ ස්ට්‍රෙස් එක තියෙනවා. එක පැත්තකින් ගත්තාම මේ අල්ෆා ජෙනරේෂන් එක ළඟ ස්ට්‍රෙස් එකක් තියෙනවා. ඊට පස්සේ තරුණයෝ ගාව, ඊපස්සේ අම්මලා තාත්තලා ගාව, වැඩිහිටි පරම්පරාව ළඟ මේ හැමෝම ළඟ ස්ට්‍රෙස් එකක් තියෙනවනේ. යම් ආතතියක් තියෙනවනේ. එතකොට මේ ඒ හැමෝම ආතතියට මුහුණ දෙන ක්‍රම වෙනස්නේ. අන්න එතන තමයි වැදගත්ම දේ. ඔව් අන්න අපිට පුළුවන් ද ආතතිය කල්පනාකරණය කරන්න. අපිට පුළුවන් ද ආතතිය අඳුරගන්න. නිකන් දුර තියා එද්දි මේ එන්නේ මට එන්නේ මෙන්න මේක තමයි මේ හිතට එන්නේ නිකන් ලෙඩ කරනවා වගේ. වැඩක් කරන්න හිතෙන්නේ නැහැ වගේ. කන්න බෑ වගේ. මහන්සි නේද? එක දෙයකට අවධානය දී ගන්න බෑ. අවධානයෙන් ඉන්න බෑ. අර ප්‍රබෝධමත් ගතිය නෑ. ඇත්ත. පාර වෙලා වගේ. එතකොට අපිට මේ ඈත තියා අඳුර ගන්න ඕන ආතතියක් එනකොට. දැන් ඈත තියා අඳුරගත්තාමනේ බං අපි පැට් එකේ
බැට් එක කොයි අතරද ගහන්න ඕනේ කියලා බෝලේ පොඩ්ඩක් අපි කලින් අඳුර ගන්න ඕනේ. ඒ වගේ නේ? තමයි. ඒ අන්න ඒ අඳුර ගැනීමේ ගැටලුව නිසානේ බං මේ අපි දැන් බලන්නකො සේදී කොච්චර හානි කරගන්නවද කියලා. ඔව් ආර්ථික ප්‍රශ්න නිසා වෙන්න පුළුවන්. ඊට පස්සේ ලහු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සමාජයෙන් අපට අරගෙන ආපු දෙයක් වෙන්න පුළුවන්. වැඩියෙන්ම බං අනිත් එකාගේ හැසිරීම අපිට පාලනය කරන්න බැරි හින්දා ස්ට්‍රෙස් එක ඇති වෙන්නේ නැද්ද? දැන් අපිට බං මේ වෙන කෙනෙක්ගේ හැසිරීම අපිට කොච්චර පාලනය කරන්න පුළුවන්. අම්මලා කොච්චර ස්ට්‍රෙස් වෙනවද පොඩි එකව හසුරුව ගන්න බැරි. මූ කියන දේ යන්නේ. මූ එක දැනගෙන ඉන්නේ නැහැ. මූට කොච්චර කිව්වත් වැඩක් නැහැ. ස්ට්‍රෙස් එකනේ. ඔව්. අපිට දැන් ලව් එක ගැන හිතන්නකෝ. අපිට අපේ ගෑල්ලම යා කන්ට්‍රෝල් කරගන්න බැහැ. අපිට අපේ බොයිෆ්‍රෙන්ඩ් කන්ට්‍රෝල් කරගන්න බැරි වුණාම කොච්චර ආතතියකටපත් වෙනවද කියන්නේ. කොච්චර ස්ට්‍රෙස් එකක් තියෙනවද බලන්නකෝ. කෝච්චියට පණින්නේ නැද්ද? ඈ බෙල්ලේ වැලදාගන්නේ නැද්ද? රින්සෝ පීලා රින්සෝ එක බීලා නිදාගන්නේ නැද්ද? ස්ට්‍රෙස් එකනේ. මේ දැන් මේ ටික කන්ට්‍රෝල් කරන්න අපිට පුළුවන්කමක් තිබ්බනම් මේක අපි මේ කතා කරන අපි මේ සමාජ ප්‍රශ්නෙට හොඳ උත්තරයක් අරගෙන එන්න තියෙනවා. මේක අපි අනිවාර්යෙන් දැන් අපි ඔය මම මහන්සි වෙන්න ඕනේ. අපි මහන්සි වෙන්න මේක හැමෝටම එන්නේ නෑනේ ඇත්තටම. නේද ප්‍රදීප්? ඒ කියන්නේ මේ දේවල් අපි අපේ දේවල් එක්ක අපි ගනුදෙනු කරනවා ඇරෙන්න අපි ප්‍රශ්නයකට උත්තරයක් හොයන තැන අපි නෑනේ. අපි ප්‍රශ්නයකට ප්‍රශ්නයක් හොයන තැන තමයි ඉන්නේ. බහුතරයක්. බහුතරයක් ඉන්නේ අනිවාර්යයෙන් ප්‍රශ්නයකට උත්තර හොයනට වඩා ප්‍රශ්නයකට තව ප්‍රශ්නයක් හොයන එක තමයි කරන්නේ. මං කියන්නේ අපි මේ දේවල් මම කලින් කිව්වා වගේ අපිට මේ දේවල් නවත්තන්න බෑ. මොකද අපි ඉන්න තත්ත්වය අනුව අපි ඒ දේවල් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් විදිහ වෙනස්. එතකොට මේ දේවල් එක්ක තමයි අපි ජීවත් වෙන්න ඕනේ. එතකොට අපි මේ දේවල් එක්ක කොහොමද ජීවත් වෙන්නේ? අපි මේ දේවල් වලට කොහොමද මුහුණ දෙන්නේ? අපි කොහොමද අපේ ඒ කියන්නේ මම දකින විදිහට ප්‍රදීප් අපි අනිවාර්යයෙන්ම අපේ මනස කියන එක ශක්තිමත් වෙන්න ඕනේ. හැම දෙයකටම. එතකොට ඒ දෙයට අපි ශක්තිමත් නැති තැන තමයි අපි වැටෙන්නේ. අපි පරාජය කියන එක බාරගන්නේ. අර කතාවටත් අපි කියන්නේ පරාජය බාරගන්නේ තමන් පරාද වෙන්නේ පරාජය බාරගත්තම. තමන් පරාජය බාරගන්නේ නැති තාක්කල් තමන් පරාද වෙලා නැහැ. එතකොට මේ ස්ට්‍රෙස් එක කියන එකත් අන්න ඒ වගේ. කියන්නේ අපිට පුංචි පුංචි දේවල් සමහර වෙලාවට අර අපි කලින් කතා කරා වගේ දැනෙන දේවල්, අපේ හිතට දැනෙන දේවල්, අපේ ශරීරයට දැනෙන දේවල් එක්ක අපිට හිතෙන්න පුළුවන් මේ දේ මෙහෙමයි මේ දේ මෙහෙමයි කියලා. හැබැයි අපිට යමක් දැනෙනකොටම අර ඔයා කිව්වා වගේ කලින් අපිට බෝලේ බලන්න පුළුවන් නම් මේන බෝලේ ඉන්නේ මට ඉන්නේ මේ වගේ දෙයක්. මේ වගේ දෙයක් තමයි මට වෙන්න යන්නේ. එතකොට අන්නේ ඒ දේ Tamanට තේරුම් ගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම අපිට පුළුවන් ඉස්සරහට එන දෙයට මුහුණ දෙන්න. නේද? එතකොට මේකත් එක්ක ජීවත් වෙන්නේ කොහොමද කියන එක අපිට අදහසක් ගන්න අපිට පුළුවන්. සහ ඒවට අවශ්‍ය කරන ප්‍රතිකාර සමාජයේ තියෙනවා නේද? අනිවාර්යයෙන්. දැන් ඔය මනස ගැන ඔයා කතා කළානේ. දැන් මනස සහ මොළය දැන් අපි කරන කාලයක් ඉතින් අපි කල්පනා කර හිත යමක් ගැන පසුතැවිල්ලෙන් කනස්සල්ලෙන් යම් පීඩාවකින් අපි බං ජීවත් වෙනකොට මේක මනසයි මොළයයි අතර පොඩි කනෙක්ට් එකක් හදාගෙන ආන එතනින්ම බං අපිව නෝ කන්ට්‍රෝල් ඒක කන්ට්‍රෝල් නැති තත්ත්වයටපත් කරනවා. එතකොට තමයි අපේ මේ හැසිරීම වලින් මේක එළියට එන්න පටන් ගන්න. ටිකක් මේ පොඩි දෙයකට කේන්ති යන්න පුළුවන්. මේ අපි ප්‍රතිචාර දක්වන විදිහ වෙනස් වෙන්න පුළුවන්. මේ ඒ අපි කියන්නේ අපි නෝ කන්ට්‍රෝල් කියන තැනට එනකන් අපි මේක බලන්න ඉන්නවද? අනිවාර්යෙන්ම. මම කියන්නේ අන්න එක තේරුම් ගන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ මට මෙන්න මේ වගේ දෙයක් වෙන්නේ. ඒ කියන්නේ මට මෙන්න මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. සමහර කෙනෙක්ට වෙන්න පුළුවන් නේ එහෙම. ඒ කියන්නේ මට කම්මැලිකමක් තියෙනවා නවත්ත ගන්න බැරි කම්මැලිකම. මට මහන්සියක් දැනෙනවා මට කියන්නේ ඒක තේරුම් කරගන්න බැරි මහන්සියක්. නේද? එතකොට මට වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. මට එක දෙයකට අවධානය දෙන්න බෑ. හැබැයි මම දන්නේ නැහැ ඇයි කියලා. කෙනෙකුට එහෙම අහන්නත් පුළුවන්. නේද? ඒ කියන්නේ අපිට එහෙම වෙන්න පුළුවන්. අපිට ඒක තේරුම් ගන්නේ නැතිව අපිට ස්ට්‍රෙස් එකක් ඇඟ ඇතුලේ තියෙන්නත් පුළුවන්. එතකොට මේ වගේ දේවල් අපි තේරුම් ගන්නේ කොහොමද? ඒ කියන්නේ ඒක අවධානය දීලා ඉවර වෙලා අපි කොහොමද ඒක නැති කරගන්නේ වගේ අදහසක් අපි ගත්තොත්. ඔව් අපිට චුට්ටක් අවධානයෙන් ඉන්න පුළුවන් ද ළඟ ඉන්න කෙනා කියන්නේ. ඔබට හිතන දෙයකට වෙලාවක් තියෙන්නේ. අන්න ඒක ලොකු ප්‍රශ්නයක්. ගන්නකො දැන් මම ගැන මම අවධානයෙන් ඉන්න ඔයා ගැන ඔයා අවධානයෙන් මේක අහගෙන ඉන්න කෙනා ගැන අවධානයෙන් මේක බලන කෙනා ගැන අවධානයෙන්
නේ අපිට අනිවාර්යෙන්. පුළුවන් නම් ටිකක් ළඟ ඉන්න එකා ගැන අවධානයෙන් බලන්න. උන්ට ටිකක් කේන්ති යනවා වැඩිද? ඌගේ හිතවිලි නිකන් නිදා වගේ නෙමෙයි මූ අර ධනාත්මක පොසිටිව් එකා මූ නිකන් ඍණාත්මක වෙලා මූ නිකන් බැලූ වෙද බලාගෙන ඉන්නවා මූ නිදියනවා වැඩිද මේ දැන් නිදියන එක ලෙඩක් ඒකයි අපි කියන්නේ ඕනේ දැන් මේ අර අනිවාර්යෙන්. ප්‍රබෝධමත් ඉන්න එකා මචං වෙනස් වෙනකොට අපිට තේරෙනවානේ මූ නිකන් මොකක් අපි කියන්නේ මොකෝ අවුලෙන් අපි යනවනේ නේ මොකෝ අවුලෙන් ඈ ඇත්තටම අවුලක වෙන්න පුළුවන් නම නිකන් අපි විහිළුවට හරි යනවනේ මචං උඹ අවුලකින් අර ඌ ඇත්තටම අවුලක වෙන්න පුළුවන් නේ අපිට මචං අපිට ළඟ ඉන්න එකාට බොහොම ආදරණීය විදියට පිටට තට්ටුවක් දාන්න පුළුවන් නම් ඒ පිටට තට්ටුව දාන එක මචං ඌව දීර්ඝ ගමනක ආරම්භයක් වෙන්න පුළුවන් පුළුවන්. නේ අර උගේ සියලු අවුල් වලදී ඌට දෙන්න පුළුවන් යකෝ මූ හරි මා වෙනුවෙන් ඉන්නවනේ නේ ගෙදර එකා මං වෙනුවෙන් ඉන්නවනේ නේ අර හැසිරීම අනිවාර්යෙන්. වෙනස් වෙනකොට අපිට හැසිරීම වෙනස් වෙනකොට ළඟ ඉන්න කෙනා ගැන අපිට අවධානයක් දෙන්න පුළුවන් නම් කසු ඇත්තටම මීට වඩා මේක චුට්ටක් අපිට ඉස්සරහට අරගෙන යන්න පුළුවන් දැන් ඇත්තටම අපි දුරකථනයට කෝල් එකක් එනකොට අපි කොච්චර එක ඩෝන් කියා කරන්න පුළුවන්ද අපිට අපි එහෙම කරන්නේ නැද්ද අපි එහෙම කරනවා ඒ තමන්ගේ තියෙන පීඩනේ නැති කරගන්න ගත්ත කෝල් එක මිස් කර පසුතන චරිත අපිට හම් වෙලා නැද්ද ඒක ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන් ඒක අම්මා තාත්තා වෙන්න පුළුවන් නේ දැන් අපි අත්දැකීමක් විදිහට දන්නවනේ මේ ළඟදී සිදු වෙච්ච මරණය මම ඒක මෙතන අපි කතා කරන්න ඕනේ නැහැ නමුත් එයාගේ අක්කට කෝල් දෙකද තුනක් අරගෙන ඈ මේ කතාව ගාලා දන්නවනම් හිතන්නේ බැරි වෙලා හරි එදායි අපේ ෆෝන් එක ආන්සර් කළා නම් ඒ මරණයක් බේරගන්න බැරි වෙන්නේ පුළුවන් නේ ඒ මරණයෙන් යාව බේරගන්න පුළුවන් ඒක මම කියන්නේ අපිට ළඟ ඉන්න කෙනාගෙන අවධානය දෙන්න පුළුවන් නම් අපිට පිටට තට්ටුවක් දාලා ඇයි මචං ඔබ අවුලෙන්ද කියලා අහන්න පුළුවන් නම් උගේ අවුලට 150කට විතර උත්තරයක් හම් වෙනවා බං උගේ අවුල අපි අහගෙන ඉන්නවා ගොඩක් තැන්වල ඕක තියෙනවානේ. ඒ කියන්නේ ඇහුම්කන් නොදීම අපිට කෙනෙක්ගේ අර දෙයක් අහගෙන ඉන්න බෑ. ඊට පස්සේ අපි කාටවත් ඇහුම්කන් දෙන්නේ නැහැ වගේ දේවල් නිසා ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒකෙන් අර තියෙන ප්‍රශ්නේ වැඩි වෙනවා මිසක් අඩු වෙන තැනට ඉන්නේ නැහැ නේද? ඔව් දුරින් මං අපිට හිතෙනවා නම් දුරින් ඉඳලා මට පොඩ්ඩක් නිකන් තනියෙන් ඉන්න හුදකලාවේ ඉන්න හිතෙනවා තනියෙන් ඉන්න එදාට වඩා තනියෙන් ඉන්න හිතෙනවයි කියලා හොඳම දේ වැඩක් පටන් ගන්න මොකක් හරි වැඩක් පටන් අනිවාර්යයෙන්. දැන් වැඩක් කිව්වම මේ දාඩිය දාගෙන අපි මඩ කීට් එකක් ඇඳගෙන එහෙම ඕනේ නැහැ මොකක් හරි ලියන වැඩක් පටන් ගන්න ඇවිදින වැඩක් පටන් ගන්න තමන්ට තියෙන මොනවා හරි අලුත් එක්ක තමන්ට තියෙන දෙයක් වෙන්න පුළුවන්, තමන්ට නැති දෙයක් වෙන්න පුළුවන්. නේද? අපිට උත්සාහ කරන්න පුළුවන් නේ. මනස එතකොට අපිට අපේ අවධානය වෙන දෙයකට යොදවන්න පුළුවන්. එතකොට අනිත් දේවල් අමතක වෙනවා. ඒක ගොඩක් හොඳ දෙයක්. ඕකට කවුරු අපිට එක එක තීර ගෙනලා තියෙනවා. හොඳේ සිං වහන්න කියලා කියනවා. මොකක් හරි රස වින්දනය වැඩසටහනක් කරන්න. මොකක් හරි කමනේ අහගෙන ඉන්න. උන් කන්දේ එක එක ව්‍යායාම කරන්න කියනවා නේ. ඔව්. ඒකෙන් අඩු වෙන මුල් විනෝදයක් මේ කරගෙන යන්න අරගෙන මේක කියලා. මම ලඝු වෙන්නේ නැහැ බං ඉතින්. දැන් ඔබේ ස්ට්‍රෙස් එක නැති කරන එක මට කියන්න බෑනේ කවුරු ඔබේ ස්ට්‍රෙස් එක නැති කරන්න මෙන්න මේක හොඳයි කියලා. මට යෝජනා කරන්න පුළුවන්. හැබැයි මම යෝජනා කරන්නේ ඔබ කැමති නැත්නම්. ඔබ තව අවුලක මම දානවා. අකමැති දෙයක් ඔබට කරන්න. පීනාංග ඔබට ආතතිය වැඩියෙන් දෙනවා ඔබ ටිකක් පීනාංග. ඔබ පීනන්නේ යනවා. තව ස්ට්‍රෙස් එකක් ඒක. තව ස්ට්‍රෙස් ඔබ පීනන්නේ නැහැ. තව ඉතින් මේ අපි ඔබේ ස්ට්‍රෙස් එක නැති කරා මට කියන්න බෑ ඔබ මේක කරන්නේ. අඳුරගත්තද? Tamanට හිතෙනවද Tamanගේ ස්ට්‍රෙස් එක නැති කරගන්න මේ විදියෙන් පුළුවන්? එහෙම කරන අවස්ථා තියෙනවා. ආන් ඒක Tamanගේ කල්පනාකරණයට Tamanට හොඳ යෝජනාවක් කරගන්න. ඒක කුමක් හෝ යෝජනාවක්. මම කියන්න නෙවෙයි කියන්නේ. නෑ ඒක තමයි මෙතනදී අපි අනිවාර්යෙන් කියන්න ඕනේ. කියන්නේ මේක ඇවිල්ලා අර යටම තැනනේ අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ මේ යටම තැන. ඒ කියන්නේ අපිට දෙයක් වෙන්න පුළුවන්. අපේ මානසිකව අපිට දැනෙන්න පුළුවන් ආතතීන් මොනවද සහ ඒව මොනවා ගැන කියන යටම තැන තමයි අපි අද කතා කරන්නේ. සමහරවිට මේකෙන් ස්ටෙප් දෙක තුනක් උඩට ගිහපුවා ඉන්න පුළුවන්. නේද? මේක අහන්න පුළුවන්. එතකොට එයාලට තමයි අවශ්‍ය ප්‍රතිකාර තියෙන්නේ. ඒවට අදාළ කරන අවශ්‍ය කරන සැසිවලට සම්බන්ධ වෙලා අදාළ කරන වෛද්‍යවරු ඉන්නවා. එතකොට එයාලට සම්බන්ධ වෙලා ඒ අදාළ කරන පසුබිම එයාලට තියෙනවා. හැබැයි මේ අපි කතා කරන තැන ඇවිල්ලා පටන් ගන්නවා. එතකොට මේ යටම තැන මූලිකම අවධිය මේ දේවල්
තේරුම් ගත්තොත් අනිවාර්යයෙන්ම ඉස්සරහට තමන්ගේ මනසම තමයි ශක්තිමත් වෙන්නේ. එතකොට ඒකත් එක්ක ඉස්සරහට තමන්ට එන චැලෙන්ජස් නේ ඒ දේවල් වලට මුහුණ දෙන්න පුළුවන්කම තමන්ටම තමයි එන්නේ. නේද? එතකොට මේ හැම දෙයක් එක්කම දැන් කතා කරනකොට නිකන් අපි කතා කරොත් එහෙම නිකන් අපේ අත්දැකීම් ඔයාගේ ප්‍රදීප්ගේ අත්දැකීම් මොන වගේද මේ ඔයා කොහොමද ගනුදෙනු කරලා තියෙන්නේ කොහොමද ඔයා ඒවට මුහුණ දුන්නේ කියලා අපි කතා කරොත් එහෙම ඕකසුන් දැන් මෙහෙමනේ අපි මුලින්ම කිව්වානේ මම ජීවිතයේ යම් අවස්ථාවලදී ආතතියදී ස්ට්‍රෙස් කරලා වෙනවා. ඔව් හැබැයි එතෙන් අපි කරගත්තේ නෑ අපිව අහිමි කරගත්තේ නෑ අනිවාර්ය නේ. ඒ කියන්නේ ආතතියට අපිව කන්ට්‍රෝල් කරන්න. මම කිව්වේ අර මොලේ මනසයි එකතු වෙලා මේක කන්ට්‍රෝල් නැති තැනකට එනකන් අපි බලන් හිටියේ නෑනේ. නේ. එතකොට අපිව අහිමි කරගන්නේ නැතිව ඒ අවස්ථාවලදී අපි ඒකට ගැළපෙන විදිහට මුහුණ දෙන්න. ඒ කියන්නේ අර නේ. නම්‍යශීලී වෙන්න ඕනේ අපි නේද අපි අදාළ තැන නම්‍යශීලී වෙන්න ඕනේ නිහඬව සිටිය යුතුද නිහඬව සිටිය යුතුයි අර ඒ වගේ අපි අපේ මනස අපිට කියනවා නම් යම් දෙයක් අපිට මානසිකව වද දෙන දෙයක් එනවා නම් අපි තේරුම් ගන්න ඕනේ ඒකට අදාළව මේ වෙලාවේ අපි මොකක්ද කරන්න ඕනේ කියලා අනිවාර්යෙන් කසු අපි මේ ප්‍රතිචාර දක්වන්න ඕන මඟ හරින්න බැරි නම් අපිට ජීවිතේ මඟ හරින්න දේවල් හම්බ වෙලා නැද්ද? හම්බ වෙනවනේ හම්බ වෙනවා. එතකොට අපිට ජීවිතේ ප්‍රතිචාර දක්වන්න ඕන අවස්ථාවේ නැද්ද? අනිවාර්යයෙන්ම නේ. අපිත් කසුන් ගොඩක් දුරට අපට ආදතියක් ඇති වෙච්ච වෙලාවට අපට ස්ට්‍රෙස් එකක් ඇති වෙච්ච වෙලාවට අපි මඟ හැරියේ නැද්ද? අපි වල ප්‍රතිචාර දැක්ුවේ නැද්ද? අපි නොකරපු එකම දේ මේක නෝ කන්ට්‍රෝල් වෙන තත්ත්වයකටපත් වෙනකන් අපි බලන් හිටියේ නැති. ඒ නිසා මේක අහගෙන ඉන්න ඇයට මම මේක ඈතට තියාගෙන දුර පුළුවන් නම් අර තමන් කන්ට්‍රෝල් නැති වෙන තැනට අරගෙන යන්න එපා. අපි මේ කතා කරන්නේ කසුන් ඔයාගේ වගේ මූලික අයටනේ. ඔව්. ඈතට තියා අඳුර ගන්න පුළුවන් අයට විතරයි අපි අද මේ කතා කරන්නේ. අපි ඊළඟ දවසක ආයි කතා කරනවා. මේ ස්ටෙප් එකෙන් තව ස්ටෙප් දෙක තුනක් ඉස්සරහට ගිහිල්ලා ඇත්තටම ආතතියෙන් පිරෙන කෙනෙක් ඉන්නවනම් අපි ආන් එයාට අපි හෙට දවසක ආයි කතා කරනවා. අපි මේක අහලා කසුන් එක්කෙනෙක් හරි අඳුරගත්තා නම් මට මෙන්න මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න යන්නේ කියලා. ඒක මාරු. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ කරන වැඩේ අපේ බලාපොරොත්තු ඒක. අනිවාර්යෙන් කෙනෙකුට හිතනවා මම දැන් මේ තත්ත්වයටපත් වෙලා ඉවරයි කියලා. දැන් මම නෝ කන්ට්‍රෝල් කියලා. ආන්නේ අර ගැළපෙන නිවැරදි දැනකට යොමු වෙලා ඒ ප්‍රතිකාර ගන්න පුළුවන්. ඒකට නිවැරදි දැනකට යොමු වෙලා ඒ ප්‍රතිකාර අරගෙන ජීවිතයේ සාර්ථක පුද්ගලයෙක් විදිහට ජීවත් වෙන්න හොඳ පණිවිඩයක් විදිහට අපිට මේක අරන් යන්න පුළුවන්. අනිවාර්යයෙන් මේක තමයි අපේ බලාපොරොත්තු. ඒක තමයි අපි මේ වැඩසටහන කරන්නේ. අපි දෙන්න ඉන්නේ තැන් දෙකක නේද? අපිට ඒක කියන්නත් බැරි වුණා. අපි ඉන්නේ තැන් දෙකක. ඉතින් ඒ නිසා මේකේ අර මොනවාද අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙනකොට ඒ තාක්ෂණ ගැටලුත් එනවා. ඒ නිසා මේක එන්න පුළුවන්. වෙන්න අපි පුළුවන්. ස්ට්‍රෙස් එක කරගන්නේ ඒක අපි කරගන්නේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් හොඳම විදිහට අපි කරනවා. නේද? අනිවාර්යෙන්. ඔව්. අපිට මග අරින්න පුළුවන් නම් මග අරිනවා. ප්‍රතිචාර දක්වන්න පුළුවන් නම් ප්‍රතිචාර දක්වන්න. අනිවාර්යයෙන් ඒක තමයි අපේ අරමුණ. අපි මේ දේ සමාජයට අරගෙන යනවා. මග හැරීමත් හොඳ ප්‍රතිචාරයක් වෙන අවස්ථා තියෙනවා. මග හැරීමත් හොඳ ප්‍රතිචාරයක්. වෙනවා අපි ඒක තේරුම් අරගෙන කරන්න ඕනේ. අනිවාර්යයෙන්. නේද? අපිට හැම දෙයකටම මේක කරන්න බෑ. එහෙම වුණොත් අපි පිටිපස්සට යනවනේ. හැම දෙයකටම නෙවෙයි. අදාළ තැනට සුදුසු වෙනවා. ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ නේද? තැනට සුදුසු නුවණ පාවිච්චි කරන්න තියෙන්නේ. ඔව්. අපි මේ ඉතින් මේ අන්න ඒක තමයි කියන්නේ දැන් මමත් අද ඉන්න තැනට එද්දි හැම තැනකදීම වගේ හැම පියවරකදීම වගේ අපිට තිබ්බ ස්ට්‍රෙස් නේ හැම දෙයකදීම තියෙන ආතතිය. එතකොට ඒ දේවල් වලට අපි මොකද්ද ගත යුතු පියවර කියලා අපිම තීරණය කරලා සමහර වෙලාවට තනියම බැරි නම් අපි යාළුවොත් එක්ක කරනවා. තමන් බිරිඳ නම් ඉන්නේ බිරිඳත් එක්ක, ගෙදර නම් අම්මා තාත්තා එක්ක, යාළුවෝ එක්ක. එතන මේ විදිහට අපි මේ දේවල් කතා බහ කරගෙන අපිට ප්‍රශ්නයක් තියෙනවා අපි මේ දේවල් නැති කරගෙන අර නිරෝගී මිනිස්සෙක් විදිහට ජීවිතේ ඉස්සරහට ගෙනියන්න තමයි අපි මේ හැමදේම කරන්න ඕනේ නේද? එතකොට අපි ඒක ගොඩක් දුර යම් දුරක් ආපු නිසා අපි ඒක තේරුම් ගත්ත නිසා තමයි අපි මේ දේ සමාජයට යවන්න ඕනි කියලා අද මේ විදිහට මමත් දීප් රත්නායක මහත්තයාත් එකතු වෙලා මේ වැඩේ අපි කරන්න තීරණය කරේ නැද්ද? දැන් ඔයා ලංකාවේදී අපි දෙන දෙක එකට කියලා මේක කළානේ බං. ඉතින් අද මේක එකට කියලා කරන්නේ. අද අපි දෙන්නට එකට කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ විදිහට හරි අපි මේක කරගෙන යමු. ඔව්
මෙහෙමයි. ඇත්තටම මේ දැන් මේ උඹට මට නැති යෝජනා, නැති දර්ශනයක්, නැති දැක්මක් මේ ලෝකේ හැම එකකටම තියෙනවා. උඹට තියෙන දැක්ම උඹට, මට තියෙන දැක්ම මට, අනිත් හැමෝටම වෙන වෙනම දැක්මවල් දැක්මක් තියෙනවා. තියෙනවා. අපි මේ නිවැරදි දැක්ම වලට ආමන්ත්‍රණය කරනවා දැන්. අනිවාර්යෙන් අපි බලාපොරොත්තු වෙන්නෙත් ඒක නේද? අපි බලාපොරොත්තු අපේ ඒ සුදුසු දර්ශනයන් තියෙන දැක්මක් තියෙන කෙනෙක් අපිත් එක්ක එකතු වෙන්න කැමති නම් අපි හරි කැමතියි. මොකද අපි අර දැනුමෙන් පෝෂණය වෙන්න, දැනුම හොයාගෙන යන්න කැමති පිරිසක් නේ. මේක දැන් අපි මේක ඇහුවාම කෙනෙකුට මේකට චෝදනා කරන්නත් පුළුවන්. යෝජනා කරන්නත් පුළුවන්. යෝජනා කරන්නත් පුළුවන්. හරි. අපි ඒක ඕකේ. අනිවාර්යෙන්ම අපි හැම දෙයක්ම අර මැද සිතින් බාර ගන්න බලාපොරොත්තුෙන් තමයි මේ දේවල් කරන්නේ. කවුරු දෙයක් වුත් අපි ඒක නිවැරදි කරගන්නත් ලෑස්ති. නිකන් ඉන්න ගමන් ජීවිතය ගැන ටිකක් හිතන්න. නිකන් ඉන්න ගමන් ජීවිතේට අලුත් දේවල් එකතු කරගන්න. නිකන් ඉන්න ගමන් හදවතට ටිකක් කතා කරලා බලන්න. ඒක තමයි අපිට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් මේ විදිහටම හම්බ වෙමු. ඒ වගේම තමයි අමතක කරන්න එපා ඔයගොල්ලෝගේ අදහස් අපෙන් යමක් ඉගෙන ගත්තා නම් ඔයගොල්ලෝගේ අලුත් අදහසක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම තමයි මේ පණිවිඩය සමාජයට ගෙනියන්න අපිත් එක්ක එකතු වෙන්න. අනිවාර්යෙන් මේ platform එක විවෘතයි. අපි ඒක මතක් කරමු. ඔබ කැමති නම් මේ විදිහටම අපිත් එක්ක එකතු වෙලා මේ වගේ ලස්සන සාකච්ඡාවක් ඉදිරියට ගෙනියන්න ඕන අපිත් එක්ක එකතු වෙන්න අවස්ථාව තියෙනවා. ඔබට කරන්න තියෙන්නේ අපේ social media platform එක තියෙන, ඒ වගේම තමයි අපේ website එක තියෙනවා. ඒ හැම එකකින්ම ඔබට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. සමාජයට වැදගත්, සමාජයට ලස්සන යමක් කරන්න පුළුවන් පිරිසක් නිර්මාණය කරලා ධනාත්මකව හිතන්න පුළුවන් ලස්සන නිරෝගී මනුෂ්‍ය පිරිසක් අපේ ලංකාවේ නිර්මාණය කරන්නට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා.